to channel D. ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට ආයෙමත් මගේ videos බලන ඔයාලට thank you very much. like කරලා subscribe කරලා තියෙන හැමෝටම thank you very much. ඉතින් මම ඔයාලගෙන් comment එකක් බලාපොරොත්තු වෙනවා. මොකද මගේ වචන මගේ මේ videos වලින් ඔයාලා යම් දෙයක් ගන්නවද නැද්ද මේක නිෂ්ඵලයිද කියන එක ගැන මම අනිවාර්යෙන්ම ඔයාලගෙන් comment එකක් ඉදිරියට බලාපොරොත්තු වෙනවා. තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් ඔබට මට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් නමුත් ඔහු හැරෙන්නේ මොකටද කියලා එහෙම නැත්නම් මේ කතාව මේ විදිහට කියන්න පුළුවන් ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියන එක ඔබට තේරුම් ගන්න ඔබට මට තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ වගේම ඒකේ අනිත් පැත්තත් එහෙමයි ඔබගේ මගේ මනසේ තියෙන දෙයක් තව කෙනෙක්ගේ මනසට ඇතුල් කරන්න වචන භාවිතා කරලා කරන්න පුළුවන් ඔයගොල්ලෝ අහලා තියෙනවානේ ඔළුව හොදනවා නැත්නම් මොළය හොදනවා මිනිස්සුන්ගේ හිත වෙනස් වෙනකොට තවත් කෙනෙක් ඒක දැකලා කියනවා එයාගේ ඔළුව හොදගෙන කියලා. ඉතින් ඒක කරන්න පුළුවන් නේ වචන වලින්. වචන වලින් කරන්න පුළුවන් තව දේවල් කීපයක් අපි බලමුකෝ. මිනිස්සුන්ව මොටිවේට් කරන්න පුළුවන්. කියන්නේ මිනිස්සුන්ව ගොඩනගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳට ඉන්න මිනිස්සෙක් කඩලා දාන්න. ඒ මිනිස්සයාගේ බලාපොරොත්තු, ඒ මිනිස්සයාගේ සැලසුම් කඩලා දාලා ඒ මිනිස්සයා විනාශ කරන්න පුළුවන් වචන වලට. ඒ වගේම වචන වලට පුළුවන් මිනිස්සුන්ව සතුටු කරන්න. අයහපතේ ඉන්න මිනිස්සුන්ව යහපතට හරවන්න වචන වලට පුළුවන්. ඒ වගේම වචන වලට පුළුවන් ඊර්ෂ්‍යාව කියන එක පතුරවන්න, වෛරය කියන එක පතුරවන්න, ඒ වගේම ආදරය කියන එක පතුරවන්නත් වචන වලට පුළුවන්. තව විශේෂ කාරණයක් තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතවල ඔවුන් පසුතැවිලි වීමකට, එහෙම නැත්නම් repentance. එයාලා කරපු වැරදි ගැන තේරුම් අරගෙන යහපතට හැරෙන තත්ත්වයකට පත් කරන්නේ වචන වලට පුළුවන්. ඉතින් අපි කතා කරන මේ වචන වලින් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මම අර කතා කරා වගේ නිර්මාණයේ මාතෘකාවට දැගෙන එමුකෝ වචන වල හා නිර්මාණය අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? ඔබට අවශ්‍ය නිර්මාණය කරන්න ඔබගේ වචන දායක කරගන්න ඕනේ. මට අවශ්‍ය කරන නිර්මාණය කරන්න මගේ වචන මම පාවිච්චි කරන්න ඕනේ. ඔබට බාධක හම්බෙලා තියෙනවා ඔබගේ නිර්මාණයේදී ඒ බාධක අයින් කරගන්න වචන පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මේ හැම වචනයකටම ඔබගේ කටින් පිට වෙන හැම වචනයකටම ප්‍රතිඵලයක් අනිවාර්යයි. ප්‍රතිඵලයක් අනිවාර්යයි කියන එකෙන් මම අදහස් කරන්නේ ඔබ පාවිච්චි කරන්නේ හොඳ වචන නම් ඔබට හොඳ ප්‍රතිඵලයකුත් ඔබ පාවිච්චි කරන්නේ නරක වචන නම් ඔබට නරක ප්‍රතිඵලයකුත් අනිවාර්යයි. ඉතින් මේ වචනය ගැන මම ගොඩාක් අදහස් ගත්තේ බයිබලය තුලින්. බයිබලයේ මැද හරිය තියෙන පොතක් තමයි යොහන් පොත කියන්නේ. යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ කතා කරනවා ආරම්භයේදී වචනේ තිබ්බ ගැන කියලා. ඒ ආරම්භය කොහෙද? වචනේ මොකද්ද? ඒ පළවෙනි පරිච්ඡේදයේ කතා කරනවා. ඉතින් බයිබලය කියන්නේ ගොඩාක් රහස් සංගවෙච්ච වචන රාශියක් තියෙන පොතක්. පුළුවන් අවස්ථාවක් කරගෙන කියවලා බලන්න. ඒ වගේම වචනය කියන්නේ වපුරන දෙයක්. ගොවියෙක් අස්වැන්න වපුරලා ඒ අස්වැන්නෙන් කාලයකට පස්සේ යම්කිසි කාලයක් ගත වුණාට පස්සේ ගොයමෙන් පළ නෙලා ගන්නවා වගේ අපි අද වපුරන වචන අපිට දවසක නෙලා ගන්න වෙනවා. ඉතින් ඒ දවස් වෙනකන් යහපත් හොඳ වචන වපුරන්න තමන් ළඟ ඉන්න හැමෝම ශක්තිමත් කරන වචන මිනිස්සුන්ව පල්ලෙහාට දාලා hina වෙන්න උත්සාහ කරන්නේ නැතුව ඒවගේම තව කෙනෙක් අපහසුතාවයට පත් කරලා hina වෙන්න උත්සාහ කරන්නේ නැතුව තවත් මිනිස්සුන්ගේ ජීවිත කඩන තත්ත්වයට අපේ වචන පාවිච්චි කරන්නේ නැතුව අපි වෙනස් වෙන්න බලමු. අපේ වචන අලුත් කරගෙන අපි අපේ සමාජය අලුත් කරගෙන අපි වෙනස් වෙලා යහපත් වටපිටාවක් හදන්න අපි උත්සාහ කරමු. ඒ වගේම අයහපත් වචන අධෛර්යමත් කරන වචන ගොඩටේ ඉතින් ඒවා එතනම හල්ලා දාන්න. ඔයා ගාව ශක්තිමත් වචන තියාගන්න. මොකද වචන එතකොට ඔයාගේ ආත්මය එතකොට ඔයාගේ සිතුවිලි මේ හුස්ම මේ එකට එකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධතාවයේ අරමුණ ඔයාගේ නිර්මාණයට දායකත්වයක් කරගන්න. වචන වලට පුළුවන් නිර්මාණයක් කරන්න. එන යහපත් නිර්මාණයක් කරන්න පියවරක් ගන්න. හොඳයි ඒ වගේම channel D වලින් අලුත් පියවරක් අලුත් step එකක් එහෙම නැත්නම් අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තා ඉක්මනින් ඉදිරියේදී ඒ අලුත් දේවල් එක්ක ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. channel D subscribe කරලා තියාගන්න.
ඊළඟ වීඩියෝ එක ආපු ගමන් බලන්න notification icon එක ක්ලික් කරලා තියාගන්න. ගිහින් එන්න ඔයගලගේ වචනේ පරිස්සම් කරගන්න.